ඥානනි මේ ඉගෙන ගන්නා වචනය ඒ වචනේ තිබෙනා එළිදරව් අවබෝධ කරගන්න පිණිස ඔවුන්ගේ ආත්මයන් විවෘතයි මගේ දෙවියනි. ඔබ වහන්සේගේ වචනේ නිවැරදි වී වර්ධනය වී පෝෂණය වීම සඳහා ජේසුස් වහන්සේගේ නාමයෙන් දැන් මේ මොහොතේදී මම මේ සියලු දෙනාව ඔබ වහන්සේට බාර කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඉතින් අද දවසේදී අපි බලන්න යනවා ශුද්ධ බයිබලයේ පිළිබඳව. ඉතින් ශුද්ධ බයිබල් පිළිබඳව පාඩම් කොටස් 3කට කැඩෙනවා. ඉතින් අද මේකේ පළවෙනි කොටස තමයි අපි බලන්න යන්නේ. ඉතින් ඔයගලන්ට සම්පූර්ණයෙන්ම බයිබලයේ පොත් 66ම අපි ඔයගලන්ට එකින් එක උගන්වන්න යනවා. සම්පූර්ණ මේ පොත්වල මොනවද කතා කරන්නේ? මොනවද ඒවල තියෙන මාතෘකා? එතකොට ඒක ලිව්වේ කවුද? මොන විද්‍යාන්වල දේවල් ලියුනේ? මේ හැමදේම අපි කතා කරනවා. ඉතින් අද දවසේදී අපි ශුද්ධ බයිබලය ගැන ඉගෙන ගන්න යනවා. අපි දැනගන්න ඕනේ බයිබලය කියන්නේ මොකක්ද? අපි දෙවියන් වහන්සේව අදහන සෙනඟක් විදියට මෙතන මම දන්නවා සේවය කරන දේවගතුවරු ඉන්නවා සහ සෛල නායකයෝ ඉන්නවා. ඉතින් ඔබ සේවය කරද්දී ඔබ පළවෙනියටම දැනගන්න ඕනේ තමයි ශුද්ධ බයිබලය කියන්නේ මොකක්ද? මොකක්ද බයිබලය කියන්නේ? බයිබලය ලියුනේ කොහොමද? එතකොට බයිබලය මොනවා ගැනද කතා කරන්නේ? මේ හැම දෙයක් ගැනම අපි දැනගන්න අවශ්‍යයි. ඉතින් අද දවසේදී අපි බලන්න යනවා මේ බයිබලය ලියුනේ කොහොමද? කියන එක අපි පළවෙනියටම බලන්න යනවා. අපි බලමු 2 තිමෝති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 සහ 17 වෙනි පදය. 2 තිමෝති 3 16 සහ 17. මෙතන කියනවා දෙවියන් වහන්සේගේ මිනිසයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස. මොකක්ද කියන්නේ? දෙවියන් වහන්සේගේ මිනිසයා. දෙවියන් වහන්සේගේ මිනිසයා මොනවා වෙන්නද? සම්පූර්ණ වෙන්න. සම්පූර්ණව සියලුම යහපත් ක්‍රියාවන් වලට සියලුම යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස. සියලු ක්‍රියාවන් වලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල. හරි. එතකොට මේ මොකද්ද කොහොමද දීලා තියෙන්නේ? දේවානුභාවයෙන්. දෙවියන් වහන්සේගේ මිනිසයා සම්පූර්ණව සියලුම යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ඒ වගේම ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ. හරිද? එතකොට මේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණ වන පිණිස ඒ වගේම සියලුම යහපත් ක්‍රියාවන් වලට සූදානම් වන පිණිස කොහොමද මේක දුන්න කියන්නේ? දේවානුභාවය. ඒ කියන්නේ දේවානුභාවයෙන්. එතකොට මේකේ දේවානුභාවය කියන එකට ග්‍රීක භාෂාවෙන් ඒ කියන්නේ දේවානුභාවය කියන එකට ග්‍රීක භාෂාවෙන් භාවිතා කරලා තියෙන්නේ තියෝප්නියුස්ටෝස් කියන. ඒ කියන්නේ තියෝප්නියුස්ටෝස් කියන වචනේ. හරිද? ඒකේ අර්ථය ඇවිල්ලා දෙවියන් වහන්සේ විසින් ආශ්වාස කරන ලද. දෙවියන් වහන්සේ විසින් ආශ්වාස කරන ලද. මෙතන දේවානුභාවය කියන එකට ග්‍රීක භාෂාවෙන් කතා කරන්නේ තියෝප්නියුස්ටෝස් කියන වචනේ. හරි? ඒකේ අර්ථය ඇවිල්ලා දෙවියන් වහන්සේ විසින් ආශ්වාස කරන ලද. එතන කියනවා කියන එක. මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද? බයිබලයේ සඳහන් පණිවිඩය කෙලින්ම දෙවියන් වහන්සේගෙන් තමයි ආවේ කියලා. කියන්නේ බයිබලය මිනිස්යන් ලිව්වට ඒක කොහොමද ලිව්වේ? ඒක කෙලින්ම දෙවියන් වහන්සේගෙන් තමයි ආවේ. මේක දේවානුභාවයෙන් ආවෝ ලියවිල්ල. එතකොට අපි බලමු 1 පේත්‍රස් පොතේ 1:21. 1 පේත්‍රස් 1:21. ඔයගොල්ලෝ හැමෝම ලියා ගන්න 1 පේත්‍රස් 1:21. මක්නිසාද කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. මෙතන කියනවා මක්නිසාද කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. මනුෂ්‍ය ශුද්ධාත්මයන් වහන්සේ විසින් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය. එතකොට මේ බයිබලයේ කොහොමද මෙතන බලන්න මෙතන පැහැදිලිවම සඳහන් වෙනවා. මෙතන කියනවා මක්නිසාද කිසිම අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේ. අපි දන්නවා බයිබලයේ තියෙනා වූ ජේසුස් වහන්සේගේ උප්පත්තිය ඉඳන් ජේසුස් වහන්සේගේ මරණය දක්වා සියලුම අනාගත වාක්‍යයන් බයිබලය තුල සඳහන් වෙනවා. එතකොට අපිට මේක දේවානුභාවයෙන් ලියුණා වූ ලියවිල්ලක් බවට එක සාක්ෂියක් තමයි මොකක්ද? අපි දන්නවා මිනිස්සෙක් දෙයක් කිව්වොත් ඒක සමහරක් වෙලාවට කඩන්න පුළුවන්. හැබැයි මිනිස්සු ගණනාවක් දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍යයන් සුද්ධාත්මයන් වහන්සේ විසින් මෙතන බලන්න මෙතන කියනවා මක්නිසාද කිසි අනාගත වාක්‍යයක් මිනිස්සු කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේ. නමුත් මිනිස්සු සුද්ධාත්මයන් විසින් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළේ. ඒක දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච ලෙස තමයි කතා කරලා තියෙන්නේ කියලා කියනවා. එතකොට
මෙතන අපිට 2 පේත්‍රස් 1:21 කියවද්දී අපිට බලන්න පුළුවන් බයිබලයේ ලියපු ඒ ලේඛකයෝ ඒගොල්ලන්ට හිතිච්ච දේවල් ලිව්වේ නැහැ. ඒගොල්ලන්ට ශුද්ධාත්මන වහන්සේ මෙතන කතා කරනවා ශුද්ධාත්මන වහන්සේ පොළොපුණු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබූ විදිහට තමයි යාලා කතා කරේ කියලා සම්පූර්ණ බයිබලේ. එතකොට අපි දකිනවා සමහරක් වෙලාවට අපි දකිනවා බයිබලේ මෙතන කියනවා සමහර තැන්වල අපි බැලුවොත් අපි දකිනවා යෙහෝවා දෙවියන් වහන්සේ මෙසේ වදානසේක කියලා කියනවා. මට ඔයගලන්ට කියන්න ඕනේ මේ බයිබලයේ කියන්නේ මිනිස්සු ලියුව පොතක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍ය දේවානුභාවයෙන් ලියවන පොතක්. අපි දන්නවා අපි සමහරක් වෙලාවට දෙවියන් වහන්සේ විශ්වාසික. අන්න ඒ වගේ අවස්ථාවන් අපිට බයිබලයේ දකිනවා. අපි බලමු ආමෝස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. ආමෝස් පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. එතන කියනවා ස්වාමින් වහන්සේ මෙසේ වදානසේක. දමස්කයේ අපරාධ 3ක් නිසා මිස 4ක් නිසා මම දඩුවම අත්නහරිමි. එතන බලන්න ආමෝස් 1:3 මොකද්ද කියන්නේ? ස්වාමින් වහන්සේ මෙසේ වදානසේක කියලා. ඒ වගේම යෙරෙමියා පොතේ අපි බලුවොත් යෙරෙමියා පළවෙනි පරිච්ඡේදය 4 වෙනි පදේ කියනවා එවිට ස්වාමින් වහන්සේගේ වචනේ මා වෙත පැමිණ මෙසේ කීවේය. බලන්න ස්වාමින් වහන්සේගේ වචනය මා වෙත පැමිණ මෙසේ කීවේය. එතකොට මේ බයිබලයේ කියන්නේ දේවානුභාවයෙන් ලිව්ව පොතක්. ඒ වගේම දෙවියන් වහන්සේ විසින් කිව්ව දේවල්. බලන්න මෙතන කියනවා එවිට ස්වාමින් වහන්සේගේ වචනේ මා වෙත පැමිණ මෙසේ කීවේය කියලා. එතන කතා කරනවා. අපි ඊළඟට බලමු යෝනා පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. යෝනා 1:1 කියනවා අමිත්තයිගේ පුත්‍ර වූ යෝනා වෙතට ස්වාමින් වහන්සේගේ වචනේ පැමිණ මෙසේ කිව්වේ. දැක්ක නේද? හරි. එතන කොයි වෙලෙත් කතා කරනවා ස්වාමින් වහන්සේ කතා කරනවා. අන්න ඒ වගේ. එතකොට පරණ කිවිසුමේ අපි බලද්දි ගොඩක් අනාගත වක්තෘවරුන් ස්වාමින් වහන්සේ මෙසේ වදාන්නසේක. නැත්නම් ස්වාමින් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේය. මේ කියන මේ පාඩ වලින් ඒ කියන්නේ තහවුරු වෙන්නේ මොකක්ද? ඒගොල්ලෝ ලියන්නේ ඒගොල්ලන්ගේ මතය නෙවෙයි. දෙවියන් වහන්සේගේ පණිවිඩය කියලා. අපිට මේ වලින් පැහැදිලි වෙනවා මොකද්ද? ඒගොල්ලන්ගේ මතය ලිව්වේ නැහැ. මෙතන කියනවා. මේ වෙලේ පැහැදිලි වෙනවා. මේගොල්ලෝ ලිව්වේ මොකක්ද? දෙවියන් වහන්සේගේ පණිවිඩය. හරි. එතකොට අපි බැලුවොත් එම බයිබලය දේවානුභාවයෙන් ලියවිච්ච පොතක් කියන එක අපිට සනාථ කරන්න තවත් සාධකයක් තමයි මේ අනාගත වාක්‍ය. අපි දකිනවා ඒ අනාවැකි සහ ඉෂ්ට වීම කියන කොටස. ඒතර අපි දකිනවා බයිබලේ අපි දන්නවා දෙවියන් වහන්සේගෙන් ලිව්ව දෙයක් වෙන්න හේතුව තමයි බයිබලේ ගොඩක් අත්රුවරුන් විසින් ලිව්වා. අපි ඉදිරියට ඔයගලන්ට උගන්වනවා බයිබලය පොතෙන් පොත. සම්පූර්ණවම ඒ පොත ලිව්වේ කවුද? එතකොට ඒ ලිව්ව කත්රුවරු මොන කාලවල වල හිටපු කට්ටියද කියන මේ හැම දෙයක් ගැනම අපි ඔයගලන්ට කතා කරනවා ඉදිරියේදී. එතකොට අපි අද බලන්න යන දේ තමයි හරි මේක කත්රුවරුන් එතකොට බලන්න අපි අද බලන්න යනවා බයිබලය අනාගත වාක්‍යයන් සහ ඉෂ්ට වීම ගැන කතා කරනවා. අපි බැලුවොත් එහෙම අපි දන්නවා ජේසුස් වහන්සේ ඉපදුනා. හැබැයි ජේසුස් වහන්සේ ඉපදෙන්න කලින් ජේසුස් වහන්සේ ඉපදෙන විදිය හරිද? ඉපදෙන්නේ කොහෙද? හරිද? මේ හැම දෙයක් ගැනම අනාගත වාක්‍ය කියලා තියෙනවා. අපි බැලුවොත් එම යෙසායා අනාගත වක්තෘතුමා කිව්ව අනාගත වාක්‍යයේ දේශ අපි බලමු. යෙසායා 7:14 අපි කියවද්දි එතන කියනවා එබැවින් ස්වාමින් වහන්සේම නුඹලාට ලකුණක් දෙන්නසේක. බලන්න මෙතන මොකක්ද කියන්නේ? එබැවින් ස්වාමින් වහන්සේම නුඹලාට ලකුණක් දෙන්නසේක. බලව කන්‍යාව ගර්භණීව පුත්‍රයෙකු වදා එම්මානුවෙල් යන නම ඔහුට තබන්නේ. බලන්න යෙසායා අනාගත වක්තෘවරයා කියන්නේ ජේසුස් වහන්සේගේ ඉපදීමට ගොඩක් කාලයකට කලින්. අපි දකිනවා මේ යෙසායා පොත ලියන පරණ කිවිසුම් කාලේ. එතකොට බලන්න මම ඔයගලන්ට ඉදිරියේදී කාලවල වකවානු මේ හැමදේම කියන්න යනවා. හරි? අපි අද කෙටියෙන් බලන්නේ බලන්න යෙසායා අනාගත වක්තෘතුමා කියනවා එබැවින් ස්වාමින් වහන්සේ ඔබලාට ලකුණක් දෙනසේක. බලව කන්‍යාව ගර්භණීව පුත්‍රයෙකු වදා එම්මානුවෙල් යන නම ඔහුට තබන්නේ. එතකොට අපි බලමු මේක ඉෂ්ට වීම ගැන. අපි බැලුවොත් මතේ පොතේ පළවෙනි පරිච්ඡේදය 22 කියනවා මේ සියල්ල සිද්ධ වූයේ බලව කන්‍යාව ගර්භණීව පුත්‍රයෙකු වදන්නීය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනව ඇත. දැක නේද? මතේ 1:22 කියනවා ජේසුස් වහන්සේගේ උපත පවා කොහොමද සිදුුනේ? මේ අනාගත වාක්‍යයක් ඉෂ්ට වුණා. අපි දැක්ක පරණ කිවිසුමේ කිව්වා කන්‍යාව ගර්භණීව පුත්‍රයෙක් වදනවා කියලා. හරිද? ඔහුට එම්මානුවෙල් යන නම තබනවා කියලා. බලන්න බයිබලයේ දේවානුභාවයෙන් ලියවුණා වූ ලියවිල්ලක් කියන්න එක සාධකයක් තමයි මේක. මොකක්ද? ගොඩක්ම
බැරෑරුම් සාධකයක්. හරි. ගොඩක්ම බැරෑරුම් සාධකයක් වෙන්න හේතුව බලන්න. මෙතන කියනවා එබැවින් මේ දේවල් සිද්ධ වූයේ මතය 1:22 කියනවා මේ අනාගත වාක්‍ය තමයි ඉෂ්ට උනේ. බලව කන්‍යාව ගර්භණීය පුත්‍රයෙකු වදන්නේය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත. මේ සියල්ල සිද්ධ වූයේ බලව කන්‍යාව ගර්භණීය පුත්‍රයෙකු වදන්නේ උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත කියන එක කියලා. හරි. එතකොට ඊළඟට තබනවා ඇත 23 කියනවා කියා ස්වාමීන් වහන්සේ අනාගත වක්තෘ ලවා කීම සම්පූර්ණ වන පිණිසය. බලන්න. මෙතන කියනවා මතය 1:23 කියනවා කියා ස්වාමීන් වහන්සේ අනාගත වක්තෘ ලවා කීම සම්පූර්ණ පිණිස. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමග යනුයි. එතකොට අපි බලමු උන්වහන්සේ බෙත්ලෙහෙම ඉපදුනානේ. එතකොට උන්වහන්සේ බෙත්ලෙහෙම ඉපදුනා. එතකොට මෙයා තමයි ගැලවුම්කාරයා. මෙයා තමයි ජේසුස් වහන්සේ. කියන එක සඳහන් කරන තව දෙයක් තියෙනවා. අපි බැලුවොත් එහෙම මීකා පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. අපි බලමු මීකා 5:2. එතන කතා කරනවා නමුත් බෙත්ලෙහෙම් එප්‍රාතා යුදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන් ඊශ්‍රායල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්මෙන්නේය. උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදා කාලයේ සිටු වූයේ. බලන්න මෙතන කියනවා බලන්න නමුත් බෙත්ලෙහෙම් එප්‍රාතා යුදාගේ දහස් ගණන් අතරේ. දැක්කනේ බෙත්ලෙහෙමේ තමයි. එතකොට බලන්න මේකේ සිදුවීම අපි බලන්න පුළුවන්. දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ. මෙතන කියනවා තවද හේරොද් රජුගේ දවස්වල යුදේ බෙත්ලෙහෙමේ යේසුස් වහන්සේ උපන් කල. දැක්ක නේද? මතේ පොතේ සමාන මතේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ. එතකොට අපි දැක්කා අපි දැක්කා මීකා පොතේ 5 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ කියනවා නමුත් බෙත්ලෙහෙම් වල තමයි නමුත් බෙත්ලෙහෙම් එප්‍රාතා යුදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන් ඊශ්‍රායල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා කියන කෙනෙක් නික්මෙන්නේ. අපි දකිනවා ජේසුස් වහන්සේ ගැලුම්කාරයා එන්නේ කොහොමද? බෙත්ලෙහෙම් වලින් එන්නේ කියලා මේ අනාගත වාක්‍යය කිව්වා. එතකොට ඒ වගේම ඒක ඉෂ්ට වුණා. අපි බලුවොත් එහෙම තවද හේරොද් රජුගේ දවස්වල යුදේ බෙත්ලෙහෙම්මි යේසුස් වහන්සේ උපන් කල. ඒක නේද? එතකොට අපි දකිනවා මේ බයිබලය තනිකර අනාගත වාක්‍යයන් සහ ඒවා ඉෂ්ට වුණා කියන්න ඒක බයිබලයේ දේවානුභාවයෙන් ලියවුණු ලියවිල්ලක් කියන්න තවත් එක්තරා සාක්ෂියක්. හරි. එතකොට අපි ඊළඟට බලමු. අපි දන්නවා ජේසුස් වහන්සේව අපි දන්නවා අපි බලමු සෙකරියා පොතේ 11 වෙනි පරිච්ඡේදය 12. අපි හැම කෙනෙක් බලමු සෙකරියා 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. ඒකේ කියනවා මමද නුඹලාට හොඳව පෙනේ නම් මාගේ කුලිය දියල්ලා නැත්නම් නොදී සිටපල්ලායයි ඔවුන්ට කීවෙමි. මාගේ කුලිය වන රිදී 30ක් කිරා දුන්නෝය. අපි දන්නවා රිදී කාසි 30කට ඒ සිදුවීම. එතකොට මෙතන බයිබලයේ කතා කරන මොකද්ද? සෙකරියා පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 12 කතා කරනවා මමද නුඹලාට හොඳව පෙනේ නම් මාගේ කුලිය දියල්ලා. මෙතන කියනවා නුඹලාට හොඳව පෙනේ නම් මාගේ කුලිය දියල්ලා නැත්නම් නොදී සිටපල්ලායයි ඔවුන්ට කීවෙමි. ඔව්හු මාගේ කුලිය වන රිදී 30ක් කිරා දුන්නෝය. හරි. ඊළඟට අපි ඒක බලමු. අපි බලමු. ඒකේ අපි දන්නවා මේක ජේසුස් වහන්සේ දැන් මේක ලියුනේ පරණ කුසුමේ සෙකරියා පොතේ. එතකොට බලන්න. එතකොට මේකත් අනාගත වාක්‍යයක්. හරිද? එතකොට මේ අනාගත වාක්‍ය ඉෂ්ට වුණා. අපි දකිනවා මතේ පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 15. ඔහු නුඹලාට පාවා දෙන්න නුඹලා මට දෙන්න කැමති මොනවාද ඇසුවේය. ඔහු රිදී 30ක් ඔහුට කිරා දුන්නෝය. දැක්ක නේද? එතකොට බලන්න මේ ඒ විදියටම තමයි බයිබලයේ සිදුනේ. එතකොට බයිබලයේ කියන්නේ තනිකරම දේවානුභාවය නැත්නම් දෙවියන් වහන්සේගේ අනුභවය තුලින් ලියවුණු පොතක්. එතකොට අපි බලන්න තව ගොඩක් සාක්ෂි තියෙනවා. මම ඔයගලන්ට මේකට අදාළ කිහිපයක් තමයි මම ගත්තේ. 26:15 20 පරිච්ඡේදේ හරි දැකනේ. එතකොට අපි දකිනවා මේවා කියද්දි දැන් බලන්න අපි බැලුවා ජේසුස් වහන්සේගේ උපත ගැන කතා කරා.
කොහොමද ජේසුස් වහන්සේ ඉපදෙන්නේ? කන්‍යා ගර්භණීව පුත්‍රයෙකු වදන්නේ. ඒතර අපි ඒ අනාගතවත් දැක්කා. ඒ වගේම අපි බැලුවා ජේසුස් වහන්සේ ඉපදුනේ බෙත්ලෙහෙම් වල. ඒ ගැලුම් කාර බෙත්ලෙහෙම් වලින් ඉපදෙනවා කියලා අපි දැනගත්තා. ඒතර ඒකත් බයිබලයේ තිබ්බ අනාගත වාක්‍යයක්. ඒතර අපි අපි බැලුවා ඒක ඒ විදියට විශ්තු වුණා. එතකොට ඊළඟට ඒ වගේම තමයි රිදී කාසිතිය. ඒතර අපි ඒකත් බැලුවා. ඒකත් ඒ විදියටම මොකක්ද වෙන්නේ? මතේ පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේදී ඒකත් ඒ විදියට විශ්තු වුණා. හරි. අපි ඊළඟට බලමු ජේසුස් වහන්සේ කුරුසේ ඇනගසන එක. ඒතකොට ඒක ගැනත් බයිබලය තුල කතා කරනවා. අපි බැලුවොත් ගීතාවලිය පොතේ 22:16. මෙතන කතා කරනවා මක්නිසාද බල්ලෝ මා වටකළෝය. නපුරන් රැළ මා වටලා ගත්තෝය. ඔව්හු මාගේ අත්පත්ය. කියන්නේ මෙතන කියනවා බල්ලෝ මා වටකළෝය. නපුරන් රැළ මා වටලා ගත්තෝය. ඔව්හු මාගේ අත්පා සිදුරු කළෝය. හරි. බලන්න මෙතන යොහන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ අපි කියවද්දී අපි දකිනවා එහිදී ඔහු යේසුස් වහන්සේ කුරුසේ ඇනගසනු ගැසුවෝය. මැද්දේ උන්වහන්සේ සමග දෙපැත්තේ තවත් දෙදෙනෙක්ද කුරුස වල ඇනගැසුවෝය. හරි. එතකොට බලන්න අපි දකිනවා මේක තනිකර බයිබලයේ කතා කරවු මේක බයිබලයේ දේවානුභාවයෙන් ලියුණු පොතක් කියන්න තවත් එක් දෙයක් තමයි අපි දැක්ක ජේසුස් වහන්සේ කුරුසපත් වීම. ඊළඟට අපි බලන්න ජේසුස් වහන්සේ අපි දකිනවා මලුන්ගේ නැගිටීම ගැන කතා කරනවා. ඒක බලන්න ගීතාවලිය පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. බලන්න මෙතන කතා කරන පැහැදිලිවම මක්නිසාද ඔබ මාගේ ආත්මය ෂියෝලෙහි තිබෙන්න නාරිනසේක. ඔබගේ සුද්ධ තනත්තාට කුණු වීම දකින්න නොදෙනසේක. හරි. ඒ වගේම තමයි අපි දකිනවා මෙතන කියනවා මොකද? ඔබ මාගේ ආත්මය ෂියෝලෙහි තිබෙන්න නාරිනසේක. ඔබගේ සුද්ධ තනත්තාට කුණු වීම දකින්න නොදෙනසේක. හරි. ඊට පස්සේ බලන්න ඒකේ සිදුවීම ගැන කතා කරනවා ක්‍රියාපොතේ 2 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේදී. මේ කියනවා ඔහු මෙය කලින් දැක ක්‍රිස්තුස් වහන්සේගේ මලුන්ගේ නැගිටීම ගැන කතා කරමින් උන්වහන්සේ පාතාලයේ නවතින්ට හරිනු නොලැබූ බවත් උන්වහන්සේගේ මාංශය කුණු නොවූ බවත් කීවේ. බලන්න මෙතන කියනවා බලන්න ක්‍රියා 2:31 බලන්න. ක්‍රියාපොතේ 2:31. ඒකේ කතා කරනවා ඔහු මේ කලින් දැක ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගේ නැගිටීම ගැන කතා කරමින් උන්වහන්සේ පාතාලයේ නවතින්ට ඉඩහරුණු නොලැබූ බවත් උන්වහන්සේගේ මාංශය කුණු නොවූ බවත් කීවෝය. දැක්ක නේද? එතකොට අපි දකිනවා මේ සියලුම දේවල් බයිබලයේ දේවානුභාවයෙන් මම අද ඔයගලන්ට කතා කරන මාතෘකාව තමයි තේමාව බයිබලය කියන්නේ මිනිස්යන් විසින් ලියුවේ. අපි දකිනවා මේ බයිබලය අපි පැහැදිලිවම අපි කතා කරද්දී මේ බයිබලයේ තුලම සාධක තියෙනවා. බයිබලය දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් ලියුණා පොතක් කියන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මම දැන් මේ කිව්වා වූ කාරණාවන් ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි බලමු ඔයගලන්ට නැවත මතක් වෙන පිණිස අපි මොනවාද අපි මේකේ කතා කරේ කියලා. අපි බැලුවා 2 තිමෝති පොතේ 3:16න් අපි බැලුවා මොකක්ද? දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය සම්පූර්ණ වෙනස්. හරි. දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය සම්පූර්ණ වෙන්න සහ ඒ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සියලුම යහපත් ක්‍රියාවන් වලට සූදානම්ව සිටින පිණිස. හරි. දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය සියලුම යහපත් ක්‍රියාවන් වලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමට ඒ මේ ලියවිල්ල තුළ මොකක්ද තියෙන්නේ? ඉගැන්වීම් තියෙනවා. ඒ වගේම තරවටු තියෙනවා. තරවටුවට හරි. ඒ වගේම හික්මවීමට ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත් තිබේ. හරි. එතකොට අපි මේක බැලුවා දේවානුභාවය කියන එකට ග්‍රීක භාෂාවෙන් කතා කරන්නේ තියොප්නියුස්තෝස්. හරි. තියොප්නියුස් කියන පදය. එතකොට ඒකේ අර්ථය තමයි දෙවියන් වහන්සේ විසින් ආශ්වාස කරන ලද කියන එක. එතන කතා කරනවා දෙවියන් වහන්සේ විසින් ආශ්වාස කරන ලද. එතකොට දැන් මීටින් එක තව සුළු මොහොතකින් ඉවර වෙනවා. ඒක නිසා අද පළවෙනි පාඩම අපි තව සුළු මොහොතකින් ඉවර කරනවා. එතකොට අපි බැලුවා දෙක පේත්‍රස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය මක්නිසාද කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් නෙමෙයි. හරි. මනුෂ්‍ය ශුද්ධාත්මයන් වහන්සේ විසින් පොළොබුණු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබුව ලෙස තමයි මේක කතා කරේ කියලා. අපි දැක්කා මේ කිසිම අනාගත වාක්‍යයක් මේ හැමදේම ආවේ කොහමද?
මනුෂ්‍ය ශුද්ධාත්මයන් වහන්සේ විසින් පොළඹවනු ලැබ. ශුද්ධාත්මයන් වහන්සේ විසින් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච විදියට තමයි මේ දේවල් කතා කරේ කියලා. හරි? එතකොට අපි ඒක බැලුවා. ඊළඟට අපි බැලුවා බයිබලයේ තුල දෙවියන් වහන්සේ මෙසේ වදාළනසේක ස්වාමීන් වහන්සේ මෙසේ වදාළනසේක කියලා අවස්ථා කීපයකම සඳහන් වෙනවා. එතකොට ඒකිනුත් අපිට තහවුරු වෙනවා මේ බයිබලයේ කොහොමද ලියුනේ දේවානුභාවයෙන් කියන එක ගැන. ඒ වගේම තවත් වැදගත්ම සාධකයක් තමයි මොකක්ද? ජේසුස් වහන්සේ මෙලොවට එන්න කලින් ජේසුස් වහන්සේ කන්‍යාවක් ගර්භණීයව පුත්‍රයෙකු වදන්නේ. එතකොට ඒ සිදුවීම සිදු වෙන්න කලින් අනාගත වක්තෘවරුන් ලවා කිව්වා. ඒ වගේම තමයි ජේසුස් වහන්සේ ඉපදෙන්නේ බෙත්ලෙහෙම කියන එක ගැන දේවචනයේ ජේසුස් වහන්සේ ඉපදෙන්න කලින් කතා කරා. හරි. ඒ වගේම ජේසුස් වහන්සේ රිදී කාසි 30කට ඒ පාවා දෙන ඒ සිදුවීම පවා මොකක්ද? ඒක සිදු වෙන්න කලින් කතා කරා. ඒ වගේම ජේසුස් වහන්සේ කුරුස යනගසන එක ඒක සිදු වෙන්න කතා කරා. එතකොට අපිට දකිනවා මේ ඒ වගේම ජේසුස් වහන්සේ මළුන්ගේ නැගිටීම මේ හැම දෙයක් ගැනම මොකක්ද උනේ? මේ හැම දෙයක් ගැනම බයිබලයේ තුල කතා කරා. එතකොට අපි දකිනවා මේක මිනිස්සු විසින් ලියුව දෙයක් නෙවෙයි. මේක දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් ලැබුණා වූ ලියවිල්ලක් කියන්න අපිට මේ සාධක ටිකම ප්‍රමාණවත්. තව ගොඩක් සාධක තියෙනවා. මම ඔයගොල්ලන්ට ඉදිරියේදී ඒ හැම දෙයක් ගැනම කතා කරනවා. ඉතින් ඒ වගේම තමයි හැම කෙනෙක්ම සම්බන්ධ වෙන එක වැදගත්. හරි. හැම කෙනෙක්ම සම්බන්ධ වෙන එක වැදගත්. මොකද අපි රෙකෝඩින්ග්ස් ඕගලන්ට දෙනවා. දැන් මේ වෙද්දී 50 ගාණක් අපේ ජොයින් වෙලා ඉන්නවා. ඉතින් මේ 50 ගාණෙන් අද මං හිතන්නේ කිහිප දෙනා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒක නිසා හැම කෙනෙක්ම ලයිව් සම්බන්ධ වෙන එක හරිම වැදගත්. මොකද අපි ඔයගලන්ගේ සහභාගීත්වයෙන් බලනවා මේ සතියෙන් පස්සේ ඔයගොල්ලෝ ඔන්ලයින් සම්බන්ධ වෙන්නේ නැති කට්ටියව. එතකොට Zoom එකෙන් අත්‍යවශ්‍ය හේතු කීප දෙනෙක් කියලා තිබ්බද සම්බන්ධ වෙන්න බැරි හේතු. ඒ වගේ එඩි ගවන්න අන්තිමට කතා කරපු එක ගීතාවලී 16:10. ගීතාවලී 16:10. එතකොට හැම කෙනෙක්ම සම්බන්ධ වෙනවා. මොකද හේතුව පාඩම් දෙකකට එකපාර සම්බන්ධ වුනේ නැත්නම් ඔයගලන්ව අපිට මේකෙන් අයින් කරන්න සිදු වෙනවා. මොකද හේතුව මොකද ගොඩ දෙනෙක් අපි දැන් මේ වෙද්දී සම්බන්ධ වෙන්නේ නැති කට්ටිය අපි අයින් කරන්න තීරණය කළා තියෙනවා. මොකද අපි මේක නොමිලේ ඔයගලන්ට උගන්වන්නේ දෙවියන් වහන්සේගේ වචනය. එතකොට දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න විනාඩි 30ක් තමයි උපරිම ගන්න. විනාඩි 40කට අඩු ප්‍රමාණයක්. හරි. එතකොට ඒක නිසා ඒකට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. ලබන සතියෙන් පස්සේ අපි රෙකෝඩින්ග්ස් දෙන එක අපි කියනවා නවත්තන්න කියලා. ඔයගොල්ලෝ හැමෝටම මම හිතනවා ඔයගලන්ට මම කියන එක ඇහෙනව නේද? හොඳට ඇහෙනවනේ. හොඳට ඇහෙනවනේ පැහැදිලිව. හරි. එතකොට ඇහෙන්නේ නැත්නම් මැසේජ් එකක් දාන්න. එතකොට ඊළඟ සතියෙන් පස්සේ අපි බලනවා මොකද සම්බන්ධ වෙන්නේ නැති කට්ටිය අපි ඉවත් කරන්න වෙනවා අකමැත්තෙන් හරි. මොකද හේතුව දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න. ඒතකොට කාලය පැය භාගයක්. සමහර අත්‍යවශ්‍ය හේතු තියෙන පුළුවන්. ඒ වගේ තියෙනවනේ ඔයගොල්ලෝ දැනුවත් කරන්න. එතකොට ඒගොල්ලෝ ගන්න රෙකෝඩින්ග්ස් දෙනවා. හැබැයි එකපාර පාඩම් දෙකකට සම්බන්ධ වෙන්නේ නැතු හිටියොත් අයින් කරන්න. මොකද හේතුව මේ වෙද්දි 50කට අධික ප්‍රමාණයක් රෙජිස්ටර් වෙලා ඉන්න. හැබැයි මෙතන අපිට දකින්න තියෙන්නේ පොඩි කණ්ඩායමක්. ඉතින් එතකොට අනිත් කට්ටිය ඔන්ලයින් සම්බන්ධ වෙන්නේ නැහැ කියන්නේ එතකොට ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැති වුණොත් අපිට සිදු වෙනවා මොකද අපි අයින් කරන්න. මොකද එතකොට වචනේ ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඒ ඉගෙන ගන්න කැමති කට්ටිය රෙකෝඩින්ග්ස් බලලා අපිට නෝට්ස් එවන්න ඕන අනිවාර්යයෙන්. මොකද නෝට්ස් අනිවාර්යෙන් බලන්න ඔයගොල්ලෝ සම්බන්ධ වුණා නම් කෙටිසටහන් අපේ දේවස්ථානයේ WhatsApp දුරකථන අංකයට දාන්න. ඔයගොල්ලෝ එවන නෝට්ස් අනිවාර්යෙන් චෙක් කරනවා. ඉතින් සම්පූර්ණයෙන් බයිබලේ පොත් 60ම ඔයගලන්ට උගන්වනවා. දැන් අද අපි ඔයගලන්ට කතා කරා මේ බයිබලේ ලියුනේ දේවානුභාවයෙන්. මොකද මේක ඔයගොල්ලෝ දැනගෙන ඉන්නවා. එතකොට බයිබලයේ මිනිස්සු ලියපු පොතක් නෙවෙයි කියන එක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. එතකොට මොකද මේක මිනිස්සු ලියපු පොතක් නෙවෙයි මේක දේවානුභාවයෙන් ලියවුණු පොතක්. එතකොට ඊළඟට අපි බලන්න යනවා මේ බයිබලයේ දෙවියන් වහන්සේ ලියන්න මොන කට්ටියව තෝරගත්තද? ඒක ලියුනේ මොන වකවාණු වලද? එතකොට මේ බයිබලයේ පොතින් පොත සම්පූර්ණ පොත් 60යිම කතා කරන්නේ මොන දේවල්ද කියන හැම සාධකයක්ම අපි ඔයගලන්ට උගන්වන්න යනවා.